සුබ දවසක්. ඔබ සම්පූර්ණයෙන්ම නිරෝගී සිටියා. මේ මොහොතේ ඔබේ ආත්මාව තෙල් නැත්නම් මේදේ තැන්පත් කරගනිමින් සිටිනවා කිව්වොත් ඔබ මොකද සිතන්නේ? ඉතින් මේ මේදේ දිගින් දිගටම ආත්මාවේ තැන්පත් වුණා. ඔව්, අපි අද කතා කරන්නේ මේ ආත්මාවේ මේදේ තැන්පත් වීම. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය කල්තියා හඳුනාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් කතා බහට ලක්වන මේ ෆැටි ලිවර් කියන්නේ මොකක්ද? ඉතින් මේ ෆැටි ලිවර් රෝගයේ රෝග ලක්ෂණ තියනවාද? තියනවා නම් ඒ මොනවද? ඒ වගේම ෆැටි ලිවර් වල තව කොම්ප්ලිකේෂන් මොනවද සහ ෆැටි ලිවර් වර්ග මොනවද? ඒ වගේම අපි මෙතනදී ගොඩක්ම ફોકસ කරන්නේ ෆැටි ලිවර් හඳුනා ගැනීමේ පරීක්ෂණ මොනවද සහ ඒ සඳහා ඔබගෙන් ලබා ගන්නා සාම්පල් ආදී කරුණු ගොන්නක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා දිගට මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. අපි හිතනවා අක්මාව හොඳින් වැඩ කරනවා ඇති කියලා. ඒත් අපි නොදැනුවත්ව අක්මාව තුළ මේදේ තැන්පත් වෙලා දිනෙන් දින ඔබ රෝගියෙක් බවට පත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි ෆැටි ලිවර් කියන්නේ. ඒ කියන්නේ අක්මාවේ මේදේ නැත්තම් ෆැට් දිනෙන් දින තැන්පත් වෙලා අක්මාව මේදෙන් පිරී යන අවස්ථාව. සාමාන්‍යයෙන් අක්මාවේ තියෙන්නේ ඉතා සුළු මේද ප්‍රමාණයක්. සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ අක්මාවේ බරින් 5%ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි ෆැට් තියෙන්නේ. ඉතින් මෙන්න මේ තත්මේ ඉක්මවා යාම තමයි මේ ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය කියලා කියන්නේ. ඉතින් මේ ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වයේ භයානකම තත්ත්වය තමයි මේ මේදේ එහෙම නැත්නම් ෆැට් තැන්පත් වීම ආරම්භ වෙන්නේ කිසිම රෝගී තත්ත්වයක් අපෙන් පෙන්눔 කරන්නේ නැතුව. නමුත් කාලයක් යද්දි මේ මේදය අක්මා සෛල වල තැන්පත් වීම නිසා මේ අක්මා සෛල ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් කාලයත් එක්ක මේක සිරෝසිස් වගේ ඉතා භයානක රෝගී තත්ත්වයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වයේ වර්ග දෙකක් තියෙනවා. ඇල්කොහොලික් ෆැටි ලිවර් ඒ කියන්නේ මත්පැන් අධික ලෙස පානය කරන අයට ඇතිවන ෆැටි ලිවර් තත්ත්වය. ඒ වගේම අනිත් එක නන් ඇල්කොහොලික් ෆැටි ලිවර්. ඒක ස්ථූල බව, දියවැඩියාව, හයි කොලෙස්ටරෝල් නිසා ඇතිවන අනෙක් ෆැටි ලිවර් තත්ත්වය. ඉතින් මම කලින් කිව්වා වගේ කිසිම රෝගී ලක්ෂණයක් නැතිව ඇතිවන මේ ෆැටි ලිවර් කල්තියා හඳුනාගෙන ඒ වගේම මේ ෆැටි ලිවර් වර්ගවලින් මොන ආකාරයද ඒ වගේම ෆැටි ලිවර් ස්ටේජ් එක අඳුනගෙන කල්තියා ට්‍රීට්මන්ට් වලට යොමු වීමෙන් අපිට ෆැටි ලිවර් වල භයානක තත්ත්වවලට යාමෙන් වළක්ව ගන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් මේ ෆැටි ලිවර් නිසා භයානක රෝගී තත්ත්වයන් වලට ගොදුරු වෙලා මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ෆැටි ලිවර් පරීක්ෂණාත්මකව හඳුනා ගන්න පරීක්ෂණ මොනවද කියලා. ඇත්තටම ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය එක පරීක්ෂණයකින් හඳුනා ගන්න බෑ. ඒකට රුධිර පරීක්ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ඒ වගේ කිහිපයකින් ෆැටි ලිවර් ස්ටේජ් එකත් එක්කම හරියටම කන්ෆර්ම් කරගන්න වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ෆැටි ලිවර් හඳුනා ගන්න මූලික සහ පහසුවෙන් කරගන්න පුළුවන් රුධිර පරීක්ෂණයක් වන liver function test නැත්නම් LFT රුධිර පරීක්ෂණය ගැන. ඊට අමතරව lipid profile, sugar test, ඒ වගේම ultrasound scan, supportive test විදිහට සහ confirmatory test විදිහට ෆැටි ලිවර් හඳුනා ගන්න භාවිතා කරනවා. ඉතින් මේ LFT නැත්නම් liver function test එක සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් විදිහට තමයි සිදු කරන්නේ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔබේ වෛද්‍යවරයා LFT පරීක්ෂාව කරගන්න කියලා හරි නැත්නම් ලැබ් එකකට ගිහිල්ලා liver function test කියලා හරි මේ පරීක්ෂණය ඔබට කර ගැනීමට හැකියාව තියෙනවා. මේ LFT පරීක්ෂණයෙන් ඔබේ රුධිරයේ තියෙන ALT, AST, ALP කියන එන්සයිම්, ඒ වගේම ප්‍රෝටීන් ප්‍රමාණය, ඒ වගේම බිලිරුබින් කියන අනිකුත් ද්‍රව්‍යයන් මැන බලනවා. ඉතින් ඔබේ රුධිරයෙන් මේ පරීක්ෂණය සඳහා සාමාන්‍ය විදිහට ලබා ගන්න මිලිලීටර් 2ක් පමණ රුධිරයක් ලබාගෙන මේ පරීක්ෂණය සිදු කරනු ලබනවා. දැන් අපි බලමු මේ LFT පරීක්ෂණය සරලව සිදු කරන ආකාරය. ඉතින් ඔබෙන් ලබාගත් රුධිර ප්‍රමාණය පරීක්ෂණාගාරයට අරන් ගිහිල්ලා පරීක්ෂණ විද්‍යාඥවරු මැෂින් එකක් ආධාරයෙන් මම අර කලින් සඳහන් කරපු රුධිරයේ පවතින එක් ද්‍රව්‍යවල ප්‍රමාණයන් මැන බලනවා. ඉතින් ඔබේ අතටපත් වෙන්නේ ඒ ද්‍රව්‍යවල ප්‍රමාණයන් දැක්වෙන රිපෝට් එකක්. ඉතින් මේ රිපෝට් එක සාමාන්‍යයෙන් පරීක්ෂණයට රුධිරය ලබා දී පැය කිහිපයකින් ඔබට රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පරීක්ෂණ වාර්තාවක් තමයි ඔයාලට LFT කියන රුධිර පරීක්ෂණයෙන් රිපෝට් එක විදිහට ලැබෙන්නේ. ඉතින් මේ රිපෝට් එකේ ප්‍රමාණය, ස්ට්‍රක්චර් එක, ඉෂුව කරන ලැබ් එක මත රඳා පවතිනවා. දැන් අපි බලමු මේ ලැබ් රිපෝට් එක විශ්ලේෂණය කරලා තේරුම් අරගෙන අපේ සෞඛ්‍ය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට. ඒක තමයි අත්‍තරම මෙතන වැදගත්ම දේ. රිපෝට් එකක උඩින්ම තියෙන්නේ පේෂන්ට් හඳුනා ගැනීමේ විස්තර. රිපෝට් එක ඕනම රිපෝට් එකක් ගත්ත ගමන් ඔබ බලන්න ඕනේ ඒ රිපෝට් එක තමන්ගෙමද කියලා. ඒ කියන්නේ නම, වයස, ඊළඟට ජෙන්ඩර් එක ඒවා චෙක් කරලා බලලා තමයි අපි රිසල්ට් එකට යන්න ඕන. මම කලින් සඳහන් කළා වගේ LFT නැත්නම් liver function test එකට පැරාමීටර්ස් 7ක් 9ක් වගේ ප්‍රමාණයක් එක පෙළට පහළට රිසල්ට් දක්වලා තියෙනවා.
ඒවා තමයි ALT, AST, ALP, gamma GT කියන අක්මාවට අදාළ එන්සයිම්. ඒ වගේම බිලිරුබින්, ටෝටල් බිලිරුබින් සහ ඩිරෙක්ට් බිලිරුබින් කියලා අක්මාවට අදාළ වර්ණක. ඒ වගේම ඇල්බියුමින් ප්‍රෝටීනයේ සහ රුධිරයේ පවතින සම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රමාණයන් ගණනය කරලා ඔබේ රිපෝට් එකේ රිසල්ට් විදිහට දීලා තියෙනවා. ඉතින් අනිකුත් ලැබ් රිපෝට් වගේම මේකේ මැදින් තියෙන්නේ ඔබේ රුධිරයේ තිබුණු එක් එක් පැරාමීටර්ස් වල ප්‍රමාණයන් වගේම දකුණු පැත්තේ තියෙන්නේ රෙෆරන්ස් රේන්ජ්. ඒ කියන්නේ රුධිරයේ පවතිය යුතු සාමාන්‍ය ප්‍රමාණයන් අගයන් පරාසයක් විදිහට. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ඔබේ අතේ ඇති රිපෝට් එකේ එක් එක් පැරාමීටර්ස් වල ඔබේ රිසල්ට් එකේ අගයන් එක් එක් පැරාමීටර්ස් වල රෙෆරන්ස් රේන්ජ් අතර අගයක් නම් ඔබේ රිපෝට් එක සාමාන්‍ය රිපෝට් එකක්. ඒ කියන්නේ නෝමල් රිපෝට් එකක්. ඒ අගයන් අතර නැතුව ඊට වඩා වැඩි හෝ අඩු අගයක් නම් ඒක අසාමාන්‍ය රිසල්ට් එකක් සහිත රිපෝට් එකක්. දැන් අපි බලමු මේ එක් එක් පැරාමීටර්ස් පැහැදිලි ආකාරයට සරලව සහ ඒවායේ අගයන් රෝගී තත්ත්වයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මේ liver function test එකේ වැදගත්ම පැරාමීටර් එකක් තමයි ALT. විශේෂයෙන් fatty liver හඳුනා ගැනීමේදී වැදගත් පැරාමීටර් එක තමයි ALT. මේක අක්මා සෛලවල තියෙන එන්සයිම් එකක්. සමහර රිපෝට් වල SGPT කියලාත් මේක දක්වලා තියෙනවා. ඒකේ දිග නම තමයි ඇලනීන් ට්‍රාන්සැමිනේස් කියන එන්සයිම් එක. නිරෝගී පුද්ගලයෙකුගේ මේ ALT කියන එන්සයිම් එක රුධිරයේ පවතින ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපි කලින් රෙෆරන්ස් රේන්ජ් එක කියලා අඳුරගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් අක්මා සෛල ඇතුලේ තියෙන මේ ALT එන්සයිම් එක අක්මා සෛල මොකක් හරි විදියකින් හානි වුණොත් මේ ALT එන්සයිම රුධිරයට නිකුත් වෙලා රුධිරයේ තියෙන ALT ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ අක්මා සෛල විනාශ වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තමයි අද අපි කතා කරන ෆැටි ලිවර් ඩිසීස් කියන රෝගී තත්ත්වය, ඒ වගේම අක්මාවට ඇතිවන හෙපටයිටිස් කියන වෛරස් රෝගී තත්ත්වය, ඒ වගේම ඇල්කොහොලික් ලිවර් ඩිසීස් කියන රෝගී තත්ත්වය වගේම ඩ්‍රග් ඉන්ඩියුස් ලිවර් ඩැමේජ්. ඉතින් ඔබේ රිපෝට් එකේ මේ ALT කියන එන්සයිම් එක ඉහළ අගයක් ගන්නවා නම් මේක ෆැටි ලිවර් ඩිසීස් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ෆැටි ලිවර් ඩිසීස් හඳුනගන්න මේ එන්සයිම් එක ALT කියන එන්සයිම් එක ඇතුළත් liver function test එක භාවිතා කරන්නේ. liver function test එකේ තියෙන ඊළඟ පැරාමීටර් එක ඊළඟ එන්සයිම් එක තමයි AST. ඒ කියන්නේ aspartate transaminase කියන එන්සයිම් එක. ඉතින් මේකට SGOT කියලා කියනවා. දැන් අපි බලමු මේ AST කියන්නේ මොනවද? ඒ වගේම මේ AST වැලියු එකෙන් අපි කොහොමද අපිට liver disease එකක් තියෙනවද කියලා හඳුනගන්නේ. මේ AST කියන එන්සයිම් එකත් අක්මා සෛලවල තියෙන එන්සයිම් එකක්. ඊට අමතරව මේ AST එන්සයිම් එක heart එකේ මසල් වල දක්නට ලැබෙනවා. ඉතින් මේ AST ගේ රෙෆරන්ස් රේන්ජ් එකට වඩා වැඩි අවස්ථා විදිහට අක්මා සෛල ඩැමේජ් එක වගේම heart එකේ මසල් ඩැමේජ් සාමාන්‍ය අනිත් මසල් ඩැමේජ් හේතු වෙන්න පුළුවන්. ඒ අනුව මේ AST එන්සයිම් එක රුධිරයේ වැඩි වෙන රෝගී අවස්ථා විදිහට fatty liver disease, hepatitis, alcoholic liver damage වගේ liver cell damage නිසා damage වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් වගේම heart attack, muscle injury වගේ වෙනත් රෝගී අවස්ථා නිසාද මේ AST කියන එන්සයිම් එක රුධිරයේ වැඩි වෙන්න පුළුවන්. ඊළඟ liver function test එකේ පැරාමීටර් එක විදිහට ALP කියන එන්සයිම් එක හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් මේ එන්සයිම් එක fatty liver disease කියන රෝගී තත්ත්වයේදී වැඩි වෙන්නේ නැහැ. නමුත් මේ ALP එන්සයිම් එක ALT AST වගේ liver cell damage එකකදී රුධිරයේ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අද අපි කතා කරන fatty liver disease කියන රෝගී තත්ත්වයේදී මේ ALP කියන එන්සයිම් එක liver function test එකේ වැඩි වෙන්නේ නැහැ. පිත්තාශය ගල් කියන රෝගී අවස්ථාවේදී ඒ වගේම පිත් මාර්ගයේ යම් අවහිර වීමකදී ඒ වගේම liver cancer වගේ අවස්ථාවල මේ ALP කියන එන්සයිම් එක වැඩි වෙන්න පුළුවන්. liver function test එකේ තව පැරාමීටර් එකක් තමයි gamma GT කියන්නේ. ඒකත් අක්මාවේ සහ පිත් මාර්ගයේ තියෙන එන්සයිම් එකක්. ඒ නිසා gamma GT එන්සයිම් එක රුධිරයේ වැඩි වීම fatty liver disease අවස්ථාවේදී දැක ගන්න පුළුවන්. ඒ වගේම alcoholic liver disease වගේ අනිකුත් අක්මා රෝග අවස්ථාවල පිත් මාර්ගය අවහිර වීම ඒ වගේම අධික ලෙස මත්පැන් පානය වගේ අවස්ථාවලදී මේ gamma GT කියන එන්සයිම් එක වැඩි වෙන්න පුළුවන්. දැන් අපි liver function test එකේ එන්සයිම් 4 ගැනම කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්නේ bilirubin කියන වර්ණකය ගැන. මේ bilirubin කියන අපේ ශරීරය තුළ රතු රුධිර සෛල විනාශ වීමේදී ඇතිවන ජලයේ අද්‍රාව්‍ය කහපැහැති වර්ණකයක්. ඉතින් මේ bilirubin මේ ජලයේ අද්‍රාව්‍ය බව ද්‍රාව්‍ය බවට පත් කරලා අපේ ශරීරයෙන් බැහැර කරන්න උදව් වෙන්නේ අපේ අක්මාව. ඒ නිසා තමයි අපේ liver function test එකේ bilirubin කියන පැරාමීටර් එක තියෙන්නේ. ඉතින් මේ bilirubin වර්ග තුනකට direct bilirubin, total bilirubin සහ indirect bilirubin කියලා තියෙනවා. ඉතින් මේ bilirubin වල වැඩිවීම එක් හේතු නිසා සහ එක් රෝගී තත්ත්ව නිසා ඇති වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට මේ bilirubin වැඩිවීමට හේතු වෙන්න පුළුවන් hepatitis, පිත් මාර්ගයේ අවහිර වීම, ඒ වගේම ඇනීමික් තත්ත්ව. අද අපි කතා කරන fatty liver කියන රෝගී තත්ත්වයේදී අද අපි කතා කරන fatty liver disease වල advanced stage වලදී මේ bilirubin වැඩි වෙන්න පුළුවන්.
ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ බිලිරුබින් වල වැඩිවීම නිසා රෝගියාගේ සම, ඇස්, මුත්‍රා කහ වර්ණයක් ගැනීම. ඒගොම උදරයේ ඉදිමීම වගේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. liver function test එකේ තවත් පැරාමීටර් දෙකක් තමයි total protein albumin කියන්නේ. ඉතින් මේවා අක්මාවේ නිපදවන ප්‍රෝටීන. රුධිරයේ මේ ප්‍රෝටීන වල අඩුවීම අක්මාවේ නිපදවීමේ ක්‍රියාකාරීත්වයේ යම් අඩුවීමක් කියලා අපිට අඳුන ගන්න පුළුවන්. අද අපි කතා කරන fatty liver කියන රෝගී තත්ත්වයේදී මේ ප්‍රෝටීන් වල අඩුවීමක් හෝ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දැන් liver function test එකේ එක් පැරාමීටර්ස් වල අගයන් විශ්ලේෂණය කරන හැටි පිළිබඳ දල අවබෝධයක් ලබා ගත්තා. ඔයාලට මේ තියෙන්නේ ALT AST කියන එන්සයිම් දෙක විතරක් වැඩි රිපෝට් එකක්. ගොඩක් වෙලාවට මේක fatty liver disease තත්ත්වය නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ALT AST එන්සයිම් දෙකත් එක්ක gamma GT වැඩි වෙලා තියෙන අවස්ථාවක්. ඉතින් මේ වගේ අවස්ථා ගොඩක් දුරට වෙන්නේ alcoholic fatty liver කියන රෝගී අවස්ථාවේදී එන්සයිම් එක normal තියෙද්දි ALT AST වැඩි වෙනවා කියන්නේ අපිට non alcoholic fatty liver තත්ත්වය කියලා යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන fatty liver කියන රෝගී තත්ත්වය පරීක්ෂණාත්මකව හඳුනා ගැනීම පිළිබඳ යම් අවබෝධයක් liver function test එකේ result එක්ක ඔබට ලබා ගන්න හැකි වුණා කියලා මම හිතනවා. ඒ වගේම මේ liver function test එකේ result වලින් fatty liver විතරක් නෙවෙයි liver එකට නැත්නම් අක්මාවට අදාළ අනිකුත් රෝග කිහිපයක් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඔබට liver function test parameters අඩු හෝ වැඩි අගයන් සහිත report එකක් ලැබුණොත් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවීමට යාම තමයි ගත යුතු හොඳම පියවර. ඉතින් වෛද්‍යවරයා ඔබගේ අනිකුත් රෝග ලක්ෂණ, අනිකුත් පරීක්ෂණාත්මක විස්තර, ඒ වගේම ඔබගේ රෝග ඉතිහාසය සමග සසඳා බලා සුදුසුම වෛද්‍ය ප්‍රතිකාර ඔබට ලබා. ඉතින් මෙතන විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ fatty liver disease කියන එක stage 1 2 3 4 කියලා stage 4කින් තියෙනවා. ඉතින් මේ හතරේ මේ පළවෙනි 3 ගොඩක් දුරට මේක reversible. නමුත් stage 4 දක්වා ගියොත් අපිට ගොඩක් වෙලාවට ආයි රිවර්සිබල් නැහැ. ඉතින් ඔබ කළ යුතු වෙන්නේ නිසියාකාරව ට්‍රීට්මන්ට් ගන්න එක. ඒ වගේම මේ fatty liver disease කියන තත්ත්වය කල්තියා හඳුනා ගැනීම විශේෂයෙන් මෙතෙන්දී වැදගත් වෙනවා. ඉතින් තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ මේ fatty liver කියන රෝගී තත්ත්වය අඳුන ගන්න අපි අද කතා කරපු liver function test එකේ කියන රුධිර පරීක්ෂණයෙන් හැකියුවත් මේ fatty liver කියන රෝගී තත්ත්වය කන්ෆර්ම් කරන්න. ඒ වගේ මේකේ ස්ටේජ් එක හඳුනා ගන්න අනිවාර්යෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කළ යුතුයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් fatty liver disease ගැන ඒ වගේම මේ fatty liver disease එක හඳුනා ගැනීම ප්‍රධාන රුධිර පරීක්ෂණ වන liver function test එක ගැන ගොඩක් විස්තර කතා කරා. ඉතින් මෙතනින් තව දෙයක් මට එකතු කරන්න ඕනේ. මේ රුධිර පරීක්ෂණය කරන්න රුධිරය ලබා දීමට දවසේ නිශ්චිත වේලාවක් නැත්නම් පෙර සූදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ ටෙස්ට් එක කිරීමට පෙර ආහාරව ගෙන සිටීම හෝ निराහාරව සිටීම මේ පරීක්ෂණයේ ප්‍රතිඵල වලට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔබට මේ පරීක්ෂණයේ රසායනාගාරයකට ගොස් අක්මා පරීක්ෂණය නැත්නම් liver function test එක කියලා ඉල්ලීම් කිරීමෙන් ඔබට සිදු කරගන්න පුළුවන්. අඩුම මාස 6කට සැරයක් මේ පරීක්ෂණය සිදු කිරීමෙන් ඔබේ අක්මාව ඔබට නොදැනී රහසෙම සිදු කරන මේ දේ තැන්පත් වීම ඔබට සොයා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ වීඩියෝ එක බලලා fatty liver disease කියන රෝගී තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් වගේම ඒක අඳුනා ගන්න කරන ප්‍රධාන රුධිර පරීක්ෂණයේ liver function test එක ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම මේ වගේ තවත් සෞඛ්‍යමය තොරතුරු, රෝග විනිශ්චය කරන ආකාරය, වෛද්‍ය පරීක්ෂණ වගේ සෞඛ්‍ය තොරතුරු ගොන්නක් ඉදිරියේදී ගෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අපිව subscribe කරලා තියන්න අමතක කරන්න එපා. අපි නැවතත් දවසක හමු වෙමු. සුබ දවසක්.